සාදරයෙන් පිළිගන්නවා අපේ Alpha Edit YouTube channel එකට. අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් ටොපික් එකක්. අපි පොඩි කාලේ ෆියුචර් එක ගැන හිතද්දී අපිට හිතෙන්නේ මොනවද? පියාඹන කාර්, රොබෝලා, හිතෙන් පාලනය කරන මැෂින්. ඉතින් අපි ඒ කාලේ හිතුවේ මේවා අපිට තව අවුරුදු 100කින් වගේ තමයි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න. අපි සමහර පාවිච්චි කරන ටෙක්නොලොජි එක බලුවම මේ ෆියුචර් එක අපිට හිතනට වඩා ළඟට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා අපි අද බලමු අපිට ෆියුචර් ටෙක්නොලොජි කියලා හිතන නමුත් දැනටත් ලෝකේ පවතින ටෙක්නොලොජිස් පහක් ගැන. ඉතින් අපි වැඩ කරන්නේ නැතුව යම් වීඩියෝ එකකට. දැන් නම් ඉතින් මේක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැති තරම්. මොකද අපි හැමෝම වගේ මේ දවස්වල AI ගැන ගොඩක් දේවල් අහනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි AI ගෙන් අහනවා. ඒ වගේම ෆොටෝ එකක් හදාගන්න ඕන නම් ඒ වගේ දෙයකටත් අපි AI තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම වීඩියෝ අයිඩියාස් වගේ දේවල් කරන්නත් අපි පාවිච්චි කරන්නේ AIම තමයි. ඒ කියන්නේ ඉස්සර අපි Google එකේ සර්ච් කරලා වෙබ්සයිට් වල ගොඩක් ගිහින් බලලා හොයාගත්තු දේවල් අද අපි එක තැනකින් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ AI නිසා. හැබැයි මට හිතෙන ඉන්ටරෙස්ටිංම දේ ඒක නෙවෙයි. AI එකෙන් අද කරන්න පුළුවන් දේවල් දැක්කම තව අවුරුදු 10ක් 15ක් යද්දී මේ තැන කොච්චර දියුණු වෙයිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. එතකොට ඒ වෙනකොට මේක කොතනට යයිද කියන එක තමයි වැදගත්ම දේ. අද අපි කියන ෆොටෝ එකක් AI හදලා දෙනවා. ඒකට සමහර විට අපි කියන අයිඩියා එකක් අරගෙන සම්පූර්ණ වීඩියෝ එකක් හදලා දෙන්නත් පුළුවන් විදිහේ තාක්ෂණයක් ඉස්සරහට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා AI කියන්නේ ෆියුචර් එකේ ටෙක්නොලොජි එකක් කියලා අපිට හිතන්න බෑ. මොකද ෆියුචර් එක අපි ළඟටම එනකම් බලාගෙන ඉන්නේ. ඒක දැනටමත් අපි අදලා තියෙනවා. ටෙක්නොලොජි එක තමයි VR සහ AR. මොකද්ද මේ VR සහ AR කියන්නේ? ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ගේමර්ස්ලට වගේ කට්ටියට තමයි. හිතන්නකෝ ඔයා ගේම් එකක් ප්ලේ කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ මොනිටර් එක දිහා බලාගෙන කැරක්ටර් එක කන්ට්‍රෝල් කරන එකනේ. හැබැයි VR headset එකක් දාගත්තොත් ගේම් එක ඇතුලේ බලනවා වගේ නෙවෙයි. ගේම් වර්ල්ඩ් එක ඇතුලේ ඉන්නා වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ AR තියෙනවා. ඉතින් මොකද්ද මේ AR කියන්නේ? AR කියන්නේ අපි මේ සැබෑ ලෝකෙට ඩිජිටල් දේවල් එකතු කරන එක. උදාහරණයක් විදිහට ෆෝන් කැමරාවකින් කාමරයක් දිහා බලද්දී ස්ක්‍රීන් එකේ ඩිජිටල් ඔබ්ජෙක්ට් එකක් ඒ කාමරය ඇතුලේ තියෙනවා වගේ පෙන්වන්න පුළුවන්. ඉස්සර මේ වගේ දේවල් අපි දැක්කේ මූවීස් වල විතරයි. ඒවට දැන් ෆෝන් නැති කෙනෙක් තුනත් මේක බේසික් ටෙක්නොලොජි භාවිත කරලා මේක කරන්න පුළුවන්. ඔන්න ඔය හේතුව නිසා තමයි මේ AR සහ VR කියන එක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙන්නේ. තුන්වෙනි එක තමයි self driving cars. මේ ගැන අපි මූවීස් වල කොච්චර දැකලා තියෙනවද? කාර් එක ඇතුළේ කෙනෙක් ඉන්නවා. ඒකට ස්ක්‍රීන් එක වීල් එක අල්ලගෙන නැහැ. කාර් එක තමම පාරේ යනවා. ඉතින් ඉස්සර මේ දේවල් දැක්කම මේවා කවදා වෙයිද කියලා හිතුවා නේද? හැබැයි දැන් ගොඩක් ඩෙවලොප් වෙලා තියෙනවා. කැමරා, සෙන්සර්, සොෆ්ට්වෙයාර්ස් වගේ දේවල් පාවිච්චි කරලා මේ කාර් එක ආඩ තියෙන දේවල් හඳුනා ගන්න උත්සාහ කරනවා. හැබැයි මේක ගැන එක දෙයක් මතක තියාගන්න ඕනේ. self driving car කියන හැම කාර් එකක්ම මට ඕන තැනක ගිහින් දාන්න කියන තරම් සම්පූර්ණයෙන් ස්වාධීන නැහැ. ටෙක්නොලොජි එක තාම ඩෙවලොප් වෙන ගමන්. ඒත් මට නම් හිතෙන්නේ තව අවුරුදු ගානකට පස්සේ ඩ්‍රයිවර් කෙනෙක් නැති කාර් එකක් යනවා දැක්කොත් අපිට නම් ඒක පුදුම දෙයක් නොවේ. හතරවෙනි ටෙක්නොලොජි එක නම් ටිකක් අමුතුයි. බ්‍රේන් එකයි කම්පියුටර් එකයි කනෙක්ට් කරන ටෙක්නොලොජි එක. ඉතින් සරලව කිව්වොත් අපේ බ්‍රේන් එකෙන් එන සිග්නල් කම්පියුටර් එකට දාගන්නත් පුළුවන් විදිහට ටෙක්නොලොජි එක ඩෙවලොප් කරන්න රිසර්ච් කරනවා. දැන් මේක හැදුවට මොකද්ද මතක් වෙන්නේ? මූවීස් වල තියෙන ස්කැන් එක. කෙනෙක් කම්පියුටර් දිහා බලනකොට කීබෝඩ් එකක්වත් මවුස් එකක්වත් නැතුව කම්පියුටර් එක කන්ට්‍රෝල් කරනවා. හැබැයි ඇත්ත ජීවිතේ මේක මූවීස් වල වගේ ලේසි වෙන්නේ නැහැ. ටෙක්නොලොජි එක තාම තියෙන්නේ ඩෙවලොප් ස්ටේජ් එකේ. ඒත් අද රිසර්චර්ස් මේ පැත්තට වැඩ කරනවා කියන ලොකු දෙයක්. මොකද අද අපි කම්පියුටර් එක කන්ට්‍රෝල් කරන මවුස් එකක් පාවිච්චි කරනවා. ෆියුචර් එකේ කම්පියුටර් එක කන්ට්‍රෝල් කරන විදිහට වෙනස් වුණොත් ඒක නම් බලන්න වටින දෙයක්. ටෙක්නොලොජි එක කියන්නේ අවසාන ටෙක්නොලොජි එක තමයි ස්මාර්ට් හෝම්. මේක තමයි අපි සාමාන්‍ය ජීවිතේ දකින්න පුළුවන් සරලතම ෆියුචර් ටෙක්නොලොජි එක. උදාහරණයක් විදිහට ඔයා ගෙදරින් එළියට ගියා. ලයිට් ඔෆ් කරන්න අමතක වුණා. ඉතින් ආයෙත් ගෙදර යන්න ඕනද? නෑ. ස්මාර්ට් සිස්ටම් එකකින් තියෙනවා ෆෝන් එකකින් ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදියක්. ලයිට්ස්, කැමරාස්, TVs, ස්පීකර්ස් වගේ ඩිවයිස් එකිනෙකට කනෙක්ට් කරලා ස්මාර්ට් හෝම් එකක් හදාගන්න පුළුවන්. තව ටිකක් ඉස්සරහට ගියාම ගෙදර ඇවිල්ලා ලයිට්ස් ඔන් කරන්න කියලා කිව්වම ලයිට් ඔන් වෙනවා. මියුසික් දාන්න කිව්වම මියුසික් ප්ලේ වෙනවා. මේවා දැනටමත් තියෙන දේවල්. ඒ නිසා ෆියුචර් එකේ ස්මාර්ට් හෝම් එකක් කියන්නේ ආමුතු දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ තව අවුරුදු 10ක් ගියාම ඒක කොච්චර ස්මාර්ට් වෙයිද කියන එක. ඉතින් මේ ටෙක්නොලොජි පහ බලද්දී
මට නම් එක දෙයක් හිතෙනවා. අපි ෆියුචර් ගෙනවා කියලා බලාගෙන ඉන්නවා කියලා ඒකට සමහර විට අපි දැනටම ෆියුචර් එකේ ජීවත් වෙන්න පුළුවන්. අපි AI එක කතා කරනවා. VR වලින් වෙන ලෝකයකට යනවා. කාර් තමම ඩ්‍රයිව් කරගන්න උත්සාහ කරනවා. බ්‍රේන් එකයි කම්පියුටර් එකයි කනෙක්ට් කරගන්න උත්සාහ කරනවා. අපේ ගෙවල් පවා ස්මාර්ට් වෙනවා. අද අපිට ෆියුචර් එකේ වගේ පේන දේවල් තව වරුදු 10ක් ඇද්දී අපිට ඒවා සාමාන්‍ය දේවල් වගේ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට මේ ටෙක්නොලොජි පහින් ලොකු වෙනසක් කරයි කියලා හිතන ෆියුචර් ටෙක්නොලොජි එක ගැන මොකක්ද හිතන්නේ? ඉතින් ඔයා හිතන්නේ මොකක් කියලාද? ඉතින් කමෙන්ට් කරා. ඉතින් ඒ ගැන කමෙන්ට් කරා යන්න. ඉතින් අද වීඩියෝ එක දෙකක් තියෙන නිසා දාන වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරගමු. අපේ වීඩියෝ නවත්තනවා. ඉතින් හැමෝටම ජය වේවා.